ඉතින් වෙනද වගේ ඔගොල්ලෝ ආයිබෝන් කියලා පිළිගන්නවා ශාන්තිස් ප්‍රෝ අපේ YouTube channel එකට. මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩ් එකක් යනවා මෙන්න මේ වගේ කාටුන් ෆොටෝස් හදලා ඉවරලා කට්ටිය සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරලා. ගොඩක් කට්ටිය මේ වගේ කාටුන් ෆොටෝ හදන්න දන්නවත් ඇති. හැබැයි සමහරක් දෙනෙක් ඉන්න පුළුවන් මේ අලුත් ස්ටයිල් එකට යන කාටුන් ෆොටෝ හදාගන්න බැරි. ඉතින් ඒ කට්ටියට මම කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ වගේ කාටුන් ඉමේජ් එක ඒ අපේ තියෙන රියල් ඉමේජ් එක මේ වගේ කාටුන් විදිහට කන්වර්ට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එක ඉතින් මේ වැඩේ කරන්න ඔයා ඉස්සරහ යනවා Google Chrome app එකට. ඉතින් Google Chrome app එකට ගිහිල්ලා ඔයාම search කරන්න ඕන ChatGPT කියලා. ChatGPT කියලා search කරන්න. ඉතින් ChatGPT කියලා search කරාට පස්සේ මෙන්න මේ වගේ website එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒකෙන් මෙන්න මෙතන තියෙන උඩම එකට ඔයා යන්න ඕන. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට ChatGPT එකේ වෙබ්සයිට් එකට ඇතුළු වෙනවා. ඉතින් ඒකට ගිහින් ChatGPT එක ගැන ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඉතින් මේ ChatGPT කියන්නේ AI tool එකක්. ඉතින් මේකට ඉස්සෙල්ලාම ඔයා login වෙන්න ඕනේ. ඉතින් login වෙන්න මේ දකුණු පැත්තේ උඩම ගෙනලා තියෙනවා මෙතන login කියලා බටන් එක. ඉතින් මේ login කියන බටන් එක යට මෙන්න මේ ChatGPT කියලා. අන්න ඒ ChatGPT එකේ ක්ලික් කරා. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ChatGPT එකට ලොග් වෙන ඕගොල්ලෝ දීලා තියෙන ඊමේල් එක. ඕගොල්ලෝ ඊමේල් එක සෙට් කරන්නේ මම මේ සිලෙක්ට් කරලා තිබ්බ නිසා තමයි මගේ මේ ඊමේල් එක මේක ඕපන් වුනේ. ඉතින් එහෙම නැත්නම් ඕගොල්ලෝ ඊමේල් ටිකක් පෙන්නයි ඕගොල්ලෝගේ මැෂින් එකේ තියෙන ඊමේල් ටික මේක පෙන්නයි. ඉතින් එතනින් ඔයා කැමති ඊමේල් එකක් තෝරලා මේකට ජොයින් වෙන්න පුළුවන්. හරි. මේකට ජොයින් වුණාට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ ලොකු දෙයක් කරන්න නැහැ. මෙතන පහළ බලා ගන්න පුළුවන්. ඉතින් කලින්ම කියන්න ඕන මේක PC එක විතරක් නෙවෙයි මේක මොබයිල් ෆෝන් එකකින් කරන්න පුළුවන්. Google Chrome app එක තියෙනවා නම් ඔයාලට ඕන device එකක මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන plus mark එකක් තියෙනවා පේනවා. අන්න plus mark එක උඩ click කරන්න. plus mark එක click කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් upload from computer කියලා. එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ නම් upload mobile කියලා එහෙම මොකක් හරි එකක් පෙන්නයි. ඉතින් අන්න ඒක click කරගන්න. ඉතින් ඒක click කරලා ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන හොයාගන්න ඕන ඔයා දැන් කාටුන් ඉමේජ් එකක් විදිහට කන්වර්ට් කරන්න ඉන්න රියල් ඉමේජ් එක මෙතන තෝරන්න ඕන. ඉතින් මම මේ ඉමේජ් සිලෙක්ට් කරනවා. ඉතින් ඉමේජ් එක සිලෙක්ට් කරලා ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පහළ පේනවානේ ask anything කියලා ඒ වගේ ලියලා තියෙනවා. ඉතින් එතන එකපාරක් ක්ලික් කරලා ඔයා මෙතන ටයිප් කරගන්න ඕන. මම මේ කියන එක ඒ විදිහට ටයිප් කරගන්න. ලොකු දෙයක් නෑ. convert to this style this image. ඉතින් convert to this style this image කියලා සර්ච් කරලා ඔයා enter ක්ලික් කරන්න. එහෙනම් enter ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට පල්ලෙන් බලන්න පුළුවන් get started කියලා මෙතන ඔයාගේ AI ෆොටෝ එහෙම නැත්නම් ඔයාගේ කාඩ් ඉමේජ් එක මෙතනින් කන්වර්ට් වෙනවා. ඉතින් මේක ජෙනරේට් වෙන්න ඔයාලට විනාඩි 5ක් විතර යයි. අපි බලමු මේක කන්වර්ට් වෙලා ඉවරනම මේක කොහොමද අපි සේව් කරගන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට ඉතින් බලා ගන්න පුළුවන් මගේ මෙන්න මේ විදිහට මගේ මේ ඉමේජ් එක මෙන්න මේ විදිහට කාටුන් ඉමේජ් එකකට කන්වර්ට් වුණා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට සරල පහසුව ඔයාගේ තියෙන රියල් ඉමේජ් එක මෙන්න මේ විදිහට කාටුන් ස්ටයිල් එකකට කන්වර්ට් කරගෙන පහසුව තියෙනවා. අපි දැන් බලමු මේ කොහොමද ඩිවයිස් එක සේව් කරගන්නේ කියලා. ඉතින් මම දැන් PC එකේ නිසා මේ PC එකේ
මෙත ෆොටෝ එකේ දකුණු පැත්තේ උඩම කෙළවර මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් අයිකන් එක තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් අයිකන් එක පාරක් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක ඉමේජ් එක ඔයාගේ PC එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයා මේක කරන්නේ මොබයිල් ෆෝන් එකේ නම් ඔයා මේ පින්තූර උඩ ටච් කරගෙන ටික වෙලාවක් හිටියට පස්සේ ඕගොල්ලන්ට ලිස්ට් එකක් එනවා පහළට. මේ ලිස්ට් එකේ පහළ ඉතින් ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් ඩවුන්ලෝඩ් ෆොටෝ කියලා ඔප්ෂන් එක තියෙනවා. මේ ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එතනින් ඒක ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියලා. මම පොඩ්ඩක් අමාරුවෙන් කතා කරේ මොකද මට උණ හැදිලා තියෙන්නේ. ඒ නිසා මට හරි අමාරුවෙන් කතා කරගන්න. ඉතින් වීඩියෝ එක ඔයාලට තේරුණා කියලා හිතනවා නම් ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලා තාම මගේ channel subscribe කරලා නැත්නම් මේ channel එක දැන් subscribe කරගන්න. වීඩියෝ ඔයාලට ගොඩක් වටින වීඩියෝ මේකට මේ channel එක මම දානවා. ඉතින් ඕගොල්ලන්ට ඒක ඔක්කොම බලා ගන්න පුළුවන්. මාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් ඔයාලා යාළුවෝටත් මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක දැන් ඔයාලා යාළුවෝටත් ෂෙයා කරන්න. එහෙනම් තවත් අලුත් දවසක මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් සෙට් වෙනවා. ඔයාලා සුබ දවසක්.